සුවඳක් නංගිලා ලෙඩක් අක්ක කෙනෙක් ළඟ මගේ චූටියා හොඳ පබ්ලිසිටියක් දීලා මේ ටිකට් ටික ඔක්කොම විකුණ ගන්න ඕනේ හරිද? හරි සුනිමල් අයියේ කොහොම හරි ගේමක් ගාලා කට්ටිය ගුණාට අන්දලා ටිකට් එක විකුණලා කීයක් හරි වැඩිපුර හොයාගමු. අපි දැන් කීයටද ටිකට් එක විකුණගන්නේ? හරියටම ගාණක් ඕනේ නෑ චූටියෝ. අඳුරන අයගෙන් රුපියල් 1000ක් වගේ අරන් දන්නේ නැති අඳුරන් නැති අයගෙන් රුපියල් 2000ක් විතර ගමු. එතකොට සුනිමල් අයියේ ටිකට් එකේ මිලක් එහෙම සඳහන් කළා නැද්ද? නෑ එහෙම මොන්නේ නෑ. පෑනෙන් ගාන ලියලා ගමුවර ගානට. එතකොට හරි. එහෙම හරියන්නේ නෑ සුනිමල් අයියේ. හැමතැනම තියෙන ෂෝ වල ටිකට් එකේ ගාන සඳහන් කරලානේ තියෙන්නේ. මෙහෙමයි චූටියෝ. හැමෝම කරන විදිහට ඕනේ නෑ. අපි වෙනම විදිහකට කරමු. හරි මොකද්ද දෙන්නන්න හිතාගෙන ඉන්න බෑන්ඩ් එක? මිනිස්සු ටිකක් වැඩිපුර අද්ද ගන්න පුළුවන් එකකුත් වෙන්න එපැයි. වැඩිපුර මිනිස්සු එන තරමට වැඩිපුර ගාණක් කැපුවේ හැකි. මේ දවස්වල ට්‍රෙන්ඩින් යන බෑන්ඩ් එක තමයි ඇටවල්ලා බෑන්ඩ් එක. ඒක හොඳයි. එතකොට ගායකයන් කවුද දෙන්නේ? ඒක මං හිතාගෙන ඉන්නේ චූටියෝ අර පුලස්ති සෙට් එකයි නෝටි පුතයි ගෙන්නමු. උන් හොඳයිනේ. එල ඕක කටවුට් ටිකක් ගහලා හැම තැනම එල්ලමු. එතකොට වැල නොකඩේ කස්ටිය එයිනේ. කොහොම හරි වැඩේ ගොඩ දාගන්න උපරිම සපෝට් එක චූටියාගේ ඕනේ හරිද? මේ මොනවා අහනවද? මට වැඩිපුර ගාණක් දෙනවා නම් මම ඕන දෙයකට රෙඩි. අන්න එහෙමයි මේ චූටියා. මං දන්නවනේ ඒකනේ මං චූටියාව වැඩේට තෝරගත්තේ. දැන් ඔය බෑන්ඩ් එකටයි ගායකයන්ටයි කීයක් විතර යනවද සුනිමල් අයියේ? ලක්ෂ 25ක්වත් තියයි චූටියෝ. ලක්ෂ 10ක් 15ක්වත් ප්‍රොෆිට් හිටින විදිහට වැඩේ ගොඩ දා ගන්න ඕනේ. තේරුණාද? එතකොට මැදිරිගිරිය මේ අපේ ග්‍රවුන්ඩ් එකේමද සෙල්ලම් කරන්න සුනිමල් අයියේ? ආයේ නැතුව මෙච්චර ග්‍රවුන්ඩ් එකක් ගමේ තියාගෙන තව තැන් හොයන්නේ මොකටද? ආයේ නැතුව මෙච්චර ග්‍රවුන්ඩ් එකක් මේ ගමේම තියාගෙන තව තැන් හොයන්නේ මොකටද චූටියෝ? එහෙනම් සභාවට මුදල් බැඳලා දිනයක් එහෙම ඉක්මනට වෙන් කරගන්න වෙයි. ඔව් ඒක ඉක්මනින්ම කරගන්න ඕන දෙයක්. සුනිමල් අයියේ ඔන්න ටිකට් ටික ඔක්කොම විකුණලා ඉවරයි. හරිද? එල එහෙනම් සල්ලි ටික මෙහෙට ගනින්කෝ. මම පරිස්සම් කරලා තියාගන්නම්. කොහෙන් අර එනවා කියපු පුරස්ති සෙට් එක. හරි දැන් මගේ එනවා කියලා එයාලා කෝල් එකක් දුන්නා. තාම 12:30යිනේ. අපි භාගයක් සල්ලි බැඳලා තියෙන්නේ. දැන් එයාලා එයි. සුනිමල් අයියේ මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අර පොලිසිය මහත්තයෙක් කිව්වා මේ ෂෝ එක 1:30 වෙනකොට නවත්තන්න ඕනේ කියලා. මගුලක් කතා කරන්න එපා. යකෝ එතකොට උන්ට සින්දු කියන්න වෙලාවක් එහෙම තියනවද? ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපි පුලස්ති සෙට් එකට සල්ලි භාගයක් ගෙවලා තිබ්බේ. එතකොට අර පුරස්ති කණ්ඩායම කිව්වේ අපි හරියට වෙලාවට ආවට අපිට සල්ලි ගෙවලා නැහැ කියලා. ඒක බලා ගන්නම් කියලා කිව්වේ. එයාලා වෙලාවට ආවට සින්දු කියන්න බැරි වුණේ සංවිධායක මහත්තයා හරියට සල්ලි ගෙව්වේ නැති හින්දා කියන්නේ. අනික කීයට ආවත් වැඩක් තියෙනවා. තාම එක සින්දුවක්වත් කියලා නැහැනේ. එහෙනම් අපේ සල්ලි ටික ඔක්කොම අපරාදේ. අපි මේ සැරේත් ගොනාට අන්දලා සුනිමලයා යටිමඩි ගහගත්තා එහෙනම්. එතකොට කවුද මේක වගකීම ගන්නෙ? එතකොට අපිට වගකීමක් ගන්න ඕනේ සල්ලි දීලා මේක බලන්න ඇවිල්ලා. ඔක්කොම ටික වරෙල්ලා බෑන්ඩ් එකේ තියෙන ඒවත් ඔක්කොම කුඩු කරලා හොන්දනට ගහපියව්.